Hello guys, welcome back to G Talks. තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඇවිල්ලා ඉන්නේ බැංකොක් වලට. බැංකොක් වල ලුම්බිනි පාර්ක් එකේ තමයි ඉන්නේ. මෙතන තියෙනවා මේ අවට තියෙනවා බුෆේ එකක්. ලෝකල් කෑම ගොඩක් ජාති වලට try කරන්න පුළුවන් බුෆේ එකක්. බාත් 500යි. බාත් 50යි. ඒ කියන්නේ රුපියල් 500ක් වගේ වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ලෝකල් කෑම ගොඩක් මෙහෙට ආවහම කනවා අඩුයි. ගොඩක් වෙලාවට 7-Eleven එකෙන් හරි McDonald එකෙන් හරි එහෙම තමයි මම නම් කන්නේ. ඉතින් ලෝකල් කෑම කනවා අඩුයිනේ. අපි බැංකොක් වලට ආවහම මම දන්නේ මම නම් කනවා අඩුයි. සමහරට ඕගොල්ලෝ කනවා ඇති. ඉතින් බැංකොක් වල තියෙන ලෝකල් කෑම try කරන්න පුළුවන් පොඩි බුෆේ එකක් වගේ තැනකට තමයි අපි යන්න හදන්නේ. බුෆේ එකක් කියන්නේ මේක අර ලෝකල් කට්ටිය ලෝකල් මේ වෙන්ඩර්ස්ලා දාලා තියෙන පොඩි බුෆේ ෂොප් එකක් වගේ තැනක්. ඉතින් අපි එතනට ගිහිල්ලා බලමු මොනවද කන්න තියෙන්නේ කියලා ලෝකල් කෑම විදිහට. ඒ වගේම මම පෙන්නන්න ලුම්බිනි පාර්ක් එකක්. ඉතින් ඔයාලත් බැංකොක් ආවහම රිලැක්ස් එකේ ඉන්න ඕන නම් පොඩ්ඩක් ඇවිදින්න ඕන නම් අපේ විහාර මහදේවි පාර්ක් එකට ගිහිල්ලා වගේ ලුම්බිනි පාර්ක් එකට එන්න පුළුවන්. මේ හරිය අර සිටි එකෙන් පොඩ්ඩක් ඇතුළට වෙන්න තියෙන හරි නිදහස් තැනක්. වතුර මල් අර පොඩි පොකුණු හදලා ඒ වගේ තියෙන තැනක්. ඉතින් ඔයාලත් එන්න පුළුවන්. අපි එහෙනම් ගිහිල්ලා බලමු බුෆේ එක කොහොමද කියලා. ගයිස් වැස්සක් එන්න හදන ඉතින් සැප්තැම්බර් මාසයේ බැංකොක් එනවා නම් ඔයාලා අනිවාර්යෙන් වැස්සට අහු වෙන්න වෙනවා. මතක් කරලා ගොඩයක් අරන් එන්න. මෙතනදවා බාත් 50ක් ගෙව්වට පස්සේ ගයිස් ඔයාට ඒගොල්ලන් ප්ලේට් එකක් වගේම කට්ලරිස් දෙනවා. ඉතින් බුෆේ එකේ තිබුණු කෑම ගැන කියනවා නම් එතන එග් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේම සුදු බත් තිබුණා. ඒ වගේම මම නම කියන්න දන්නේ නැති කෑම වර්ග කීපයකුත් තිබුණා ගයිස්. එළවලු විදිහට ගත්තොත් මෑකරල් පටු කංකුම් වගේ දේවල් හදලා තිබුණා. ඒත් එක්කම සලාද වර්ග කිහිපයකුත් තිබුණා. මට මතකයි ඉඟුරු ගොඩක් දාලා තිබුණු සලාඩ් එකකුත් ඒ අතර තිබුණා. තව ග්ලාස් නූඩල්ස් එකක් හදලා තිබ්බ ගයිස්. ඒ වගේම මීට් අයිටම් ගැන කියනවා නම් චිකන් වර්ග 2-3ක් එතකොට පෝක් වලින් මාළු වලින් කෑම හදලා තිබුණා. තව බෙල්ලෝ එහෙමත් ඔයාලට මෙතන try කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ තමයි ගයිස් බුෆේ එක තිබ්බේ. මම කන කෑම ජාති ගොඩක් තිබ්බා. ඉතින් මස් මාළු ජාති කන්න පුළුවන්. චිකන් කියලා කිව්වා, පෝක් කියලා කිව්වා. ඒ වගේ දේවල් කනවා. තව අර මේ සුප් එකක් තිබ්බා. ඒකටත් මාළු වගේ දාලා හදලා තිබ්බේ. ඒකත් බිව්වා. ඉතින් අවුලක් නැහැ. ලෝකල් ෆුඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. අපි කියන්නේ ගොඩක් අඩු ගානකට ලංකාවේ මීල් එකක් ගන්නවා වගේ ගානකට ලෝකල් ෆුඩ් එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම ගොඩක් කෑම ජාති වලින් try කරන්න පුළුවන් මේ බුෆේ එකට ආවොත්. ලුම්බිනි පාර්ක් එක කියන්නේ ගොඩක් දුර තියෙන තැනකුත් නෙමෙයි. ඉතින් ඔයාලට එන්න පුළුවන්. අනිවාර්යෙන් try කරන්න. ඒක ඔයා අනිවාර්යෙන් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා guys. ඔයගොල්ලෝ කැමති නම් tour එකක් arrange කරගන්න. YOLO holidays කියලා මම බැංකොක් tours, මැලේසියා, තායිලන්ඩ්, සිංගප්පූර් කියන රටවල් වල tours arrange කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති නම් tour එකක් arrange කරගන්න. 1,55,000 ඉඳන් බැංකොක් tour packages තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මට message එකක් දාන්න. මම මේ වීඩියෝ එකේ යටින් number එක දාන්නම්. WhatsApp message එකක් දාන්න. ඔයාලට tour එක arrange කරගන්න ඕන නම් බැංකොක් පතාය tour එකක් හරි නැත්නම් බැංකොක් tour එකක් හරි ඔයාලට arrange කරලා දෙන්න පුළුවන්. ඒ ගැනත් වැඩි විස්තර කියන්නම් ඉස්සරහට. අපි එහෙනම් සෙන්ට්‍රල් පාර්ක් එක පැත්තට යමු. සෙන්ට්‍රල් පාර්ක් එකේ තියෙන මේ කිට්ටුවම. ඉතින් මම පයින් ඇවිදන් යන ගමන් ඉන්නේ. අපි එහෙනම් සෙන්ට්‍රල් පාර්ක් එකේදී හම්බෙමු. BDS Sky Train එකේ වයනවා නම් ඔයාලට සලඩෑන් කියන ස්ටේෂන් එකෙන් තමයි බහින්න තියෙන්නේ සෙන්ට්‍රල් පාර්ක් එකට එන්න.
සෙන්ට්‍රල් පාක් මෝල් එක ගොඩක් අලුතෙන් ඕපන් කරපු මෝල් එකක්. මම හිතන්නේ තාම හදන ගමන් තියෙන්නේ සමහර පැති. ඉතින් ගොඩක් කට්ටිය එනවා මේකට අලුත් දෙයක් හඳ අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න. මම හිතන්නේ ගොඩක් තායි කට්ටියක් මෙතනට එනවා. අපි එහෙනම් ගිහලා බලමු. උඩ තියෙනවා පොඩි අවුට්ඩෝර් පාක් එකක්. මම හිතන්නේ තමයි යන්න බලන්නේ. ක්‍රවුඩ් එක පොඩ්ඩක් වැඩි. අපි එතනට ගිහලා බලමු. ගයිස් මේ රූප් පාක් එකට ආවට පස්සේ ඔයාලට ලස්සන සිටි view එකක් බලා ගන්න පුළුවන් බැංකොක් සිටි එකේ. ඒ වගේම මේ පැත්තේ තව ගාඩන් එකක් වගේ ඒගොල්ලෝ හදලා තියෙනවා. අපි උඩට යන් කොහොමද කියලා බලන්න. මේ බිල්ඩින් එකක් උඩ ලස්සන පාක් එකක් හදලා තියෙනවා. අපි අර ගාඩන්ස් බයි ද බේ එකේ ඇවිදගෙන යනවා වගේ ෆීලිං එකක් තියෙන. ඒ තරම් මේ අර සීතලක් වගේ හැම දැනෙන්නේ නැහැ. හැබැයි අර ලස්සන නැචරල් view එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මෙන්න ඕනේ බැංකොක් ආවොත් දවසක්. ඒ කියන්නේ පැය කීපයක් හරි තියාගන්න මේ ටුවර් එකටත් සෙන්ට්‍රල් පාක් එකට එන්න. ඒ වගේම තව මෝල්ස් ගොඩක් තියෙනවා ඔයාලට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. පැරගෝන් මෝල් එක, ඩිස්කවරි මෝල් එක, ඒ වගේ ඒවටත් යන්න අනිවාර්යෙන් මේ අලුතෙන් හදපු සෙන්ට්‍රල් පාක් එකටත් අනිවාර්යෙන්ම එන්න ඕනේ. Okay guys, ඉතින් සෙන්ට්‍රල් පාක් එකේ උඩටම ආවා. මම කිව්වා ඔයගලන්ට පණිවිඩයක් කියන්නම් කියලා මගේ බැංකොක් පැකේජස් ගැන. YOLO Holidays private limited company එක විදිහට මම බැංකොක් පැකේජස් offer කරනවා. ඉතින් ඒකේ basic package එක තමයි 5 days 4 nights වලට බැංකොක් එකේ වාට 4 night accommodation, hotel accommodation with breakfast, ඒ වගේම බැංකොක් city tour එකක්, ඒ වගේම dinner cruise එකක් ඔයගලන්ට offer කරනවා. ඒ වගේම ඒ හැම තැනකටම transfers. ඒ කියන්නේ බැංකොක් airport එකේ ඉඳන් hotel එකට සහ hotel එකේ ඉඳන් airport එකට transfers, ඒ වගේම city tour එකේදී අවශ්‍ය වෙන transfers සහ ඔයාට dinner cruise එකට යද්දී සහ එද්දී අවශ්‍ය වෙන transfers අපේ company එකෙන් ඔයාට දෙනවා. ඉතින් ඔයාට පුළුවන් 1,55,000ක මේ package එක අදම වෙන් කරගන්න. ඔයාගේ seat එක book කරගන්න. මේ number එකට message එකක් දාන්න WhatsApp එකේ බැංකොක් tour එක ගැන අහලා. එතකොට මම ඔයාට reply කරන්නම් කොහොමද procedure එක කියලා. 1,55,000 package එකට guys ඔයාට luggages හම්බෙන්නේ 7 kg hand carry luggages විතරයි. ඒ කියන්නේ ඔයාට 7 kg bag එකක් ගේන්න සහ ගෙනියන්න පුළුවන්. ඊට අමතරව ඔයාට 20 kg luggages set කරගන්න ඕන නම් one way එක පැත්තකට 20 kgs වලට වෙනවා රුපියල් 10000ක්. ඉතින් ඔයාට දෙපැත්තටම ඇඩ් කරගන්න ඕන රුපියල් 20000ක් වෙනවා. ඇත්තටම 7 kg luggage වලින් ඔයාට එන්න පුළුවන්. මෙහි සිටි එක එක්ස්ප්ලෝර් කරන්න, ඒ වගේම අපි දාලා තියෙන attraction visit කරන්න, ඒ වගේ දේවල් වලට විතරක්. ඒ වගේම ඔයා shopping කරන්න හිතන් ඉන්නවා නම් ඔයාට පුළුවන් ඇවිල්ලා luggage එකක් ගන්න, නැත්නම් ඉදි අරගෙන එන්න හරි. හැබැයි ඒකෙදි එක පැත්තකට ඔයා රුපියල් 10000ක් extra pay කරන්න ඕනේ. ඒ වගේම ඊට අමතරව බැංකොක් වල Dream World tour එකයි, ඒ වගේම Pattaya බැංකොක් cover වෙන tour එකකුයි ඒ දෙකම තියෙනවා. ඔයාට පුළුවන් ලස්සන tour එකක් ගිහිල්ලා ඉන්න YOLO Holidays එක. Okay guys, එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. G Talks මගේ YouTube channel එක subscribe කරලා තියන්න. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.